හෙලෝ එවරිවන් කොහමද ඉතින් ඔයාලට මං හිතුවා ඔයාලත් එක්ක අපි බණ්ඩාරවෙල ගියපු ට්‍රිප් එක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් අපි මේ බණ්ඩාරවෙලින් ඇවිත් ඉන්නේ හපුතලේ. ඉතින් හපුතලේ තියෙන ලස්සනම විලා එකක් තමයි මේ. ඉතින් ඔයාලා මේ දකින්නේ විලා ලේමාස්ටර්ටා කියන විලා එක. ඉතින් හරිම ලස්සන නිස්කලංක පරිසරයක තියෙන මේ ප්ලේස් එක මාරම වටින තැනක්. ඉතින් කිසිම සද්ද බද්ද නැති පාඩුවේ නිස්කලංකව ඉන්න කැමති කෙනෙක්ට හරියනම ප්ලේස් එක. ඉතින් මේ ඉස්සරහා තියෙන කන්දත් එක්ක තියෙන view එක නම් මාරම ලස්සනයි. මේ ඔයාලට පේන මීදුම උදේ 10 විතර වෙනකන් තියෙනවා. ඉතින් හරිම සීතල, හරිම කාම් ලස්සනම පරිසරයක තමයි මේ විලා එක තියෙන්නේ. ඉතින් අපේ ෆැමිලි එක දවස් 2කට ෆැමිලි එකේ 13 දෙනෙක්ට මේ විලා එක සම්පූර්ණයෙන්ම බුක් කළා. ඉතින් මෙයාලගේ කැටගරීස් 5කට තමයි රූම් තියෙන්නේ. ඉතින් මම මේ පෙන්නන්නේ ඩියුලක්ස් රූම් එක. ඒකේ ඇරේන්ජ් කරලා තිබුණ විදිහ තමයි මේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන දෙයක් මේ විලා එකේ ඉඳලා අපිට බලන්න යන්න තියෙන ප්ලේසස් එහෙම මාරම වටිනවා. මොකද ගොඩාක් තැන් තියෙනවා බලන්න යන්න. ඉතින් මේ විලා එක, මේ විලා එකේ කෑම බීම, ඒ වගේම අපිට බලන්න යන්න තියෙන දේවල් මේ හැම දෙයක්ම ගත්තාම ඇත්තටම පර්ෆෙක්ට්. ඒක නිසා මාත් කියනවා ඔයාලත් ඇවිල්ලා හපුතලේ පැත්තේ යන්න හිතාගෙන ඉන්නවා නම් මේ විලා එක හොඳ ප්ලේස් එකක් කියලා. අපිත් වැකේෂන් ඇවිත් පළවෙනියටම යන්න හිතුවේ හපුතලේ. ඉතින් ඒක නිසා අපි තෝරගත්තේත් විලා ලේමාස්ටර්ටා. ඉතින් ඇත්තටම අපිටත් හරිම ආසාවෙන් හිටිය මේ වගේ කොළ පාට පිරුණු ලස්සන පරිසරයක ඉන්න. ඉතින් ඒකට හරියන තැනක් හම්බුණා. බලන්නකෝ උදේට මේ එළිය තියෙන ලස්සන. මිහිරතිම තැන්වලින් මිටක්ගෙන සරසන්න එත හැකිනම් නුඹට සවස්වල මං කියවනේ ලස්සන view එකක් තියෙනවා කියලා. ඒ තමයි ඔය උදේ වරුවට පුදුම ලස්සනක් තියෙන එතන. ඒ වගේම තමයි ඉතින් උදේ 10 විතර වෙනකන් ඔය මීදුම යන්නෙත් නැහැ. සීතලත් අදටම තියෙනවා. ඉතින් අපි උදේ වරුවේ ශ්‍රී ලංකන් මේ තමයි ගත්තේ බ්‍රෙක්ෆාස්ට් වලට. ඊට පස්සේ අපි දවල් කාලේ හිතුවා මෙයාලගේ ළඟම යන්න තියෙන තැනක් තමයි උඩතියලුම. ඉතින් මෙයාලම විලා එකෙන්ම ඒක ඇරේන්ජ් කරනවා. එයාලා අපිව එක්ක යනවා. ඉතින් මෙයාලගෙත් තියෙන වොටර්ෆෝල් එකක්. ඒක ටිකක් පොඩි. ඒකේ පොඩි බබාලට උනත් නාන්න කරන්න පුළුවන්. අපි දවල් වෙනකොට ආපහු විලා එකට ආවා. ඉතින් ලන්ච් වලට. එතකොට ලන්ච් එක රෙඩි කරලා තිබුණේ. ඉතින් මෙයාලගේ මෙනියු එකෙන් තමයි අපි සිලෙක්ට් කරේ. ඒ දවස් වලට ගැලපෙන විදිහට අපි කෑම ටික සිලෙක්ට් කරා. ඔයාලට කියන්න ඕනි දෙයක් තමයි මෙයාලගේ කෑම. ඇත්තටම මාරම රසයි. ඉතින් අපි ඔය විදිහට කාලේ ගෙවලා හවස මෙයාලගේ තියෙනවා හැමෝක් එකක්. ඒකට ගිහිල්ලා අර ලස්සන view එකත් බල ඉතින් අපි පොඩ්ඩොත් එක්ක චිත්‍ර ඇඳා නංගිලා නම් ඉතින් එක විකාර වැඩ කර හිටියා, පොත් කියවනවා. ඉතින් ඔය වගේ කාලේ ගෙවුවා ඉතින් හවස. ඊට පස්සේ අපි රෑ ඩිනර් එකට තමයි ලෑස්ති වුණේ. ලොකු වීඩියෝස් වගේක් නෑ. ඉතින් ඊට පස්සේ ඔන්න උදේ වරුවේ අපි මේ තමයි ඉතින් අපි පහුවදා එන දවස. ඉතින් එදාට අපි උදේ ගත්තේ බ්‍රේක්ෆාස්ට් එකට ඉංග්ලිෂ් වේ. අරගෙන අපි ලන්ච් එක රෙඩි කරගත්තා ගෙනියන්න. ඉතින් ඒ ළඟම තියෙන තැනක් තමයි ලිප්ටන් සීට්. ඉතින් අපි ඒ ලස්සන පරිසරය බලන්නත් ආවා. ඇත්තටම හපුතලේ පැත්ත කියලා කියන්නේ බලන්න තැන් නම් මාර ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන තැන් බලන්න, ඒ වගේම ෆැමිලි එකේ කට්ටියත් එක්ක එන්ජොයි කරන්න හොඳම තැනක්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න. විසිරගිය සුසුම්වල බිඳක්